power triangle Java සාධකය power triangle මම Java සාධකය කියන්න කලින් පොඩි රූප සටහනක් ඇඳලා මම ඒක එතනින් එන්නම් එතෙන්ට මේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි හිතමු මෙන්න මේ වගේ ලී කුටයක් තියෙනවා. ලී කොටයක් තියෙනවා. දැන් අපිට මේ ලී කොටේ මෙහෙම ඇදගෙන යන්නත් පුළුවන්. පුද්ගලයාට මේකට තිරස්ස මෙහෙම ඇදගෙන යන්නත් පුළුවන්. දැන් අපි හිතමු මෙතන පුද්ගලයෙක් ඉන්නවා. මෙන්න මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා. දැන් මේ පුද්ගලයා ටිකක් නැවිලා යන්න කම්මැලි. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම කරනවා. ඒ පුද්ගලයා මෙහෙම තමයි ඇදගෙන යන්නේ. දැන් මෙහෙම ඇදගෙන යනවා. ඇදගෙන යනවා. එතකොට දැන් මේ මිනිස්සයාට දැන් මෙහෙම මේ තිරස්ව ඇදගෙන ගියොත් මේ සඳහා යොදන්න ඕන ජවය ආයාසය අඩුයි. දැන් මේ වගේ අදින්න ගියොත් මේ මිනිස්සයාට ආයාසය තව ටිකක් වැඩි වෙලා මෙතන අපිට පේන සත්‍ය ජවයට අමතරව තවත් ජවයක් අවශ්‍ය නම් මෙන්න මේ ටික ගන්න එක. කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව තමයි මෙතෙන්ට සමමිතික වෙලා තියෙන්නේ. එතකොට මේ වැඩිපුර බලයක් දැන් මෙහෙම තිරස්ස ඇදගෙන ගියොත් මේකට අවශ්‍ය අඩු ජවයක්. හැබැයි මේ පුද්ගලයා මේක ඇදගෙන යන්නේ මෙහෙම මේ ආකාරයෙන්. එතකොට ඒ සඳහා එයාට තව ජවයක් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය සත්‍ය ජවය තමයි මේ තියෙන්නේ. සත්‍ය ජවය. ඒ වුණාට මේකේ දෘශ්‍ය ජවය අපි අදගෙන යන්නේ මේ විදිහට. මේක තමයි අපේ දෘශ්‍ය ජවය. අපි කියනවා මෙන්න මේ අතිරේක ජවයට ප්‍රතික්‍රියක ජවය කියලා. ඒකට අපි කියනවා ප්‍රතික්‍රියක ජවය. එතකොට අපේ ආයාසය අඩු කරන්න නම් අපි කරන්න ඕනේ මේ දෘශ්‍ය ජවය පුළුවන් තරම් මේ සත්‍ය ජවයට දක්වා පහත් කරගෙන. එතකොට ජව සාධකය කියලා කියන්නේ දුවේ පුතේ ජව සාධකය කියලා කියන්නේ මේ සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවයයි. සත්‍ය ජවය බෙදීම දෘශ්‍යයි. දැන් දුව පුතේ මේක පේනවා ඇති දෘශ්‍ය ජවය හැම වෙලේම සත්‍ය ජවයට වඩා වැඩි. දැන් මේ වගේ පොඩි ප්‍රතික්‍රියක ජවයක් තිබ්බොත් හැම වෙලේම සත්‍ය ජවයට වඩා දෘශ්‍ය ජවය වැඩි. ඒතකොට මේකේ අගේ හැම වෙලේම මේක වැඩි හින්දා මේක එන්නේ දශම ගාණක් තමයි එන්නේ හැම වෙලේම. දශම ගාණක් එන්නේ. හැබැයි අපි මේ ප්‍රතික්‍රියක ජවය අඩු කරගෙන මේ දෘශ්‍ය ජවය සත්‍ය ජවයට සමාන වෙද්දී මේක තමයි එකක් කියලා කියන්නේ. දැන් දුවේ පුතේ අර ප්‍රශ්නේ තිබ්බා ජව සාධකය cos theta එකයි කියලා. cos theta එකයි කියන්නේ මේ දෘශ්‍ය ජවය සත්‍ය ජවයට සමානයි. ඒ කියන්නේ මේ theta මේ කියන්නේ cos theta. සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය කියන්නේ cos theta. මේ කියන්නේ cos theta. මේගේ theta නම් cos theta තමයි සත්‍ය ජවය බෙදීම. මේ දෙන්නේ බද්ධ පාදයේ බෙදීම කරදේ. එතකොට දුවේ පුතේ මේ අපි හැම වෙලේම මේ ප්‍රතික්‍රියක ජවය පුළුවන් තරම් අවම කරගන්න ඕන. දැන් මේකට තව උදාහරණයක් තමයි මේ තියෙන්නේ මම පෙන්නන්නේ. දැන් මේ මෙතන පේනවා දුවලපදට මේ කිරි කෝප්පයක්. මේ තියෙන කෝෆි කෝප්පයක්. අපි හිතමු දැන් අපි දන්නවා ඔය මේ කඩවල් වල තේවක් කරනවා. දැන් නම් ටිකක් දකින්න අඩුයි. දැන් නම් අර කෝප්පෙට ගෙනත් දෙන්නේ. ඉස්සර අපිට සාමාන්‍යයෙන් කෝප්පේ මෙහෙම යාරයක් දානවා කියලා තමයි කියන්නේ. ඕකේ දැම්මහම උඩ කොටසේ තියෙන පෙන. යට තමයි කිරි තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම කිරි සත්‍ය ප්‍රමාණය
මෙච්චරයි. ඒ වුණාට අපිට කිරි කෝප්පේ පිරීලා තියෙනවා. අපිට කිරි කෝප්පේ පෙරිලා තියෙනවා. මේක තමයි අපේ ප්‍රතික්‍රියක ජවය. දැන් අපිට පේන දෘශ්‍ය ජවය තමයි මේ දෙකම එකතුව. ඕක තමයි ජව සාධක ත්‍රිකෝණය කියලා කියන්නේ. අපිට පේන්නේ මේක. මේක තමයි දෘශ්‍ය, පේන ප්‍රමාණය. ඒ වුණාට අපේ සත්‍ය ප්‍රමාණය මේ කෝපි ප්‍රමාණය. කිරි ප්‍රමාණය. හැබැයි ඒක පේනවලින් ඒක තමයි ප්‍රතික්‍රියක ජවය. ඔන්න ඕක තමයි අපේ ජව ත්‍රිකෝණය කියලා එන්නේ. ජව සාධකේ ජව පවර් ට්‍රයැන්ගල් එක. මේ තියෙන ප්‍රතික්‍රියක ජවය. මේ තියෙන්නේ අපේ සත්‍ය ජවය. මෙතන ලියා ගන්න දුවේ පුතේ සත්‍ය ජවය. දැන් දුවල පුතාලා ඇඳ ගන්න මේ ත්‍රිකෝණය මේක. තාමත් වැදගත් දෙයක්. මේ තියෙන සත්‍ය ජවය. මේ තියෙන ප්‍රතික්‍රියක ජවය. මේ තියෙන්නේ අපේ දෘශ්‍ය ජවය. දෘශ්‍ය ජවය. මෙම තමයි පවර් ට්‍රයැන්ගල් එක. අපි දැනගන්න. ඒතර අපේ ජව සාධකයේ පවර් ෆැක්ටර් එක මම කිව්වා සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය. ඒ කියන්නේ කිලෝවොට් බෙදීම KVA කියලා දාලා තියෙන එක තමයි. සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය. VI cos theta. P සමාන VI cos theta ඒ ඇවිල්ලා ජවය. මේක තමයි දැන් අපි දැනගත යුතු දේ තමයි අපේ විදුලිය අපි සාමාන්‍ය විදුලිය ගත්තාම අපි හැම වෙලේම මේ දෘශ්‍ය ජවය සත්‍ය ජවයට හැම පුළුවන් තරම් සමාන වෙන පරිදි ගන්න ඕනේ. නැත්නම් අපේ වෙන්නේ විදුලිය අපතේ යෑමක් වෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රතික්‍රියක ජවය වැඩි වෙනවා කියන්නේ අපේ විදුලිය අපතේ යනවා. අපි හැම වෙලේම පවර් ෆැක්ටර් එක එකට ආසන්නව තියාගන්න බලන්න ඕනේ. පවර් ෆැක්ටර් එක එකට ආසන්නව තියනවා කියන්නේ මේ දෘශ්‍ය ජවය මෙන්න මෙතෙන්ට සමපාත වෙනවා. එහෙම වුණොත් තමයි අපේ විදුලිය අර පිරිමැස්සෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. මේ තමයි විදුලිය ආශ්‍රිතව ජව සාධකයේ ගත්තොත් වෙන්නේ. දැන් දුවල පුතාලට මම හිතනවා පොඩි අවබෝධයක් එන්න ඇති කියලා මේ ජව සාධකය කියන්නේ මොකද්ද? දෘශ්‍ය ජවය කියන්නේ මොකද්ද? සත්‍ය ජවය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ජවය කියන්නේ මොකද්ද? ඔය සම්බන්ධව පොඩි අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. right. අපි යමු දැන් අපේ ප්‍රශ්නෙට. අපේ ප්‍රශ්නේ දැන් අපේ ජවයේ සූත්‍රය තමයි මම මෙතනම ලියන්න. P සමානයි VI cos theta. මේක හැබැයි cos theta දීලා තියෙනවා මොකද්ද? 1යි. මේක 1යි. එතකොට මේකේ අපිට බල ඉල්ලුම තියෙනවා 2.3යි මෙගා කියන්නේ 10 6 වෙනි බලය. V දීලා තියෙනවා 230යි. එතකොට අපිට මේකේ I හොයන්න ඕනේ. එතකොට දුපතේ මේක සුළු කරාම එනවා මෙතන අපිට මේ පැත්තට 230යි 10 4 වෙනි බලය. එතකොට මේ 230යි මේ 230යි කැපුවාම 10 4 වෙනි බලය ඇම්පියර්. එතකොට I වෙනවා මේ I 10 4 වෙනි බලය. එතකොට 10යි KA කිලෝ ඇම්පියර්. 10යි කිලෝ ඇම්පියර්. එතකොට මේකේ උත්තරය වෙන්නේ 4. ඒකේ උත්තරය වෙන්නේ 4. 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. එතකොට දුවල පුතාලට මේ ප්‍රශ්නේදී මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොකද්ද ජව සාධකය කියන්නේ? KVA හොයන්නේ මොකද්ද? ජව පවර් ට්‍රයැන්ගල් ත්‍රිකෝණය. සත්‍ය ජවය කියන්නේ මොකද්ද? දෘශ්‍ය ජවය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ජවය කියන්නේ මොකද්ද කියන එක. අපි යමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ දාලා තියෙන දේ පුතේ විදුලි බල ඒ කියන්නේ අපේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රශ්නයක්.